තමයි welcome back to my little corner of happiness. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් ඔයාලා දන්නවනේ මම long day vlogs වගේම පොඩි mini vlogs එකත් ඔයාලට අරන් එනවා කියලා. ඔන්න මේ තියෙන්නේ මං ඔයාලට අරන් එන දෙවෙනි mini vlog එක. ඒ වුණාට වීඩියෝ එකට යන්න කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මගේ channel එකට අලුතින් එකතු වුණු ඔයාලා හැම දෙනාවම මං සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි වැඩි කතා නැතුවම වීඩියෝ එකට යමු. මේ අගෝස්තු මුල භාගයේ එක්තරා උණුසුම් දවසක්. එදා ඉර එළිය ඉතාමත් තදින් පොළවට වැටෙමින් තිබුණා. එදා දිනේ මම වැඩ කිහිපයක් කර ගැනීමට හිතාගෙන හිටියත් මට සිදු වූයේ ඉන් වැඩ කිහිපයක් පමණක් තෝරා බේරාගෙන සිදු කර ගැනීමටයි. මෙදා සැරේ නම් මගේ පෑණි මිතුරියට අදාළ ලියුම තැපැල් කිරීමට බොහෝ සෙයින් කල්ගත් නිසා මං එදා මටම දොස් පවරා ගනිමිනුයි හිටියේ. කොහොම වුණත් එදා උදේ වරුවේ මට ඒ සඳහා ඉඩක් ලැබුණා. ලියුම් කවරය සෑදීමේ කටයුත්ත වෙනදාමින් මෙදිනත් මා ඉතාමත් ආශාවෙන් සිදු කරනු ලැබුවා. මා ඉතාමත් ඇලුම් කරන ආකාරයේ පැස්ටල් රෝසදම් පැහැ අහසක් මං එදා වීවා කිරිපිටි කවරයක පිටුපස කොටසේ සිතුවමකට නැගුවා. ලා කහ පැහැයින් පැස්ටල් රෝසදම් පැහැ අහස් කුසේ දිලිසෙන සඳත් ආලෝක වර්ෂ දහස් ගානක් ඈතින් නැති පැස්ටල් කහ පැහැ පුංචි දරු කෙටත් පැස්ටල් දම් පැහැයත් පැස්ටල් රෝස පැහැයත් මුසු අහස් කැපේ එකම පවුලක් මෙන් හිනැහුණා. එම සිතුවමේ හැඩ බලමින් මොහොතක් ගත කළ මා නාරම්බීම සහ චොක්ලට් කේක් කෙබලි කිහිපයක් එකතු කරගෙන කුඩා ගිම්හාන සාදයක් පැවැත්වුවා. එදා තිබූ තද අවුවත් සමග මේ මිහිරි ගිම්හාන මතකය මගේ දිනපොතට ඒ අයුරින් එක්වුණා. තැපැල් කාර්යාලය සඳහා යාමටත් මගේ පුස්තකාල පොත් එක මාරු කර ගැනීමටත් මම මේ විදිහට ලැහැස්ති වුණා. මේ අයුරින් ලකලැහැස්තිවීම ප්‍රථමයෙන්ම ගියේ මගේ පැරණි පොත් එක මාරු කර ගැනීමටයි. පුස්තකාලය මගේ නිවසට ටිකක් දුරකින් තිබෙන නමුත් මා එහි යාමට විශාල කැමැත්තක් දක්වනවා. රාක්ක කබඩ් වල ඇති පොත්පත් විවිධාකාරයේ ලෝක රාශියකට යාමට තිබෙන දොරටු රාශියක් වගේ. මේ විශාල පොත් සංඛ්‍යාව තුළින් මම පොත් එකක් තෝරා ගනු ලැබුවා. පුස්තකාලයෙන් බැහැර වී මං කෙලින්ම ගියේ තැපැල් කාර්යාලය වෙතටයි. මගේ පෑණි මිතුරියගේ ලියුම තැපැල් කර නැවත එන විට හිරු කෙමෙන් අපරදිග පැත්තට බර වෙමින් තිබුණා. මම මේ පන්නේ පොත්පත් කියවීමට ටිකක් වැඩිපුර උනන්දු වෙනවා. මගේ ජීවිතය අද මේ තියෙන තැනට පත් කර ගැනීමට මේ පොත් මට මහඟ පිටු අහලක් වුණා. එදා සවස් යාමයේ මා ගත කළේ මේ පොත්පත් සමගයි. කෙමෙන් හිරු අපරදිග ක්ෂිතිජයට ආසන්න වන විට සැන්දෑ අහසේ කිරිසුදු පැහැ සඳ දිලිසෙන්නට පටන් ගත්තා. එදා දවසත් මේ අයුරින් නිමා වුණා. ඉර බැස ගිය පසු අහස කැන්වසයක් මත ඇඳි සිතුවමක් මෙන් දිස්සුණා. එදා ඉරපටු තරුව හෙවත් සිකුරු ග්‍රහයාද ඉතා දීප්තිමත්ව බටහිර අහසේ පෙනෙන්නට තිබුණා. ඉතින් ඒ දවසත් මම මගේ දිනපොතේ මෙන්න මේ විදිහට සටහන් කරා. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.